මේ මගේ ළමයා නිසා මට ඕන විදිහට හදා ගන්නවා කියලා ඉවරලා ළමයෙකුට එහෙමත් නැත්නම් දරුවෙකුට පහර දීමක් සිදු කරන්න පුළුවන්ද? එහෙම පහර දෙන එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ඉතින් මම මෙන්න මේ සම්බන්ධයෙන් මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා අවසාන වෙනකම් බලයි කියලා මම විශ්වාස කරනවා. දරුවෙක් මොකක් හරි වැරද්දක් කළාම ඔහුට හෝ ඇයට මෙන්න මේක මොකක්ද? මේකෙන් වෙන්නේ මොකක්ද කියන එක කියලා දීලි වෙලා මඟ පෙන්වීම කරන එක අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ වගකීමක් වෙනවා. නමුත් මෙන්න මේ කාරණේදී ළමයිට පහර දෙන එක, ඒ වගේම බිය ගැන්වීම, ඒ වගේම කෲර ලෙස දඬුවම් කිරීම මෙන්න මේ වගේ දේවල් කරන එක සාමාන්‍ය විනයක් ලෙස සලකන්න අපිට කොහෙත්ම බෑ. තවත් ගොඩක් අය ඉන්නවා මටත් පොඩි කාලේ ගැහුවානේ අන්න ඒක නිසා මගේ ළමයිටත් ගහලා තමයි හදා ගන්න ඕනි කියන එකේ අන්නේ මතේ ඉන්නවා. ඉතින් මේ මතේ නිසා ඔයාලා ඒ කරන ක්‍රියාව නිවැරදි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි පහර දීමකදී ශාරීරිකව තුවාලයක් වුණක් නෙමෙයි දරුවන්ට වෙන්නේ. සමහර දරුවන්ට මේක මානසික පීඩනයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒක ගැන ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න මේ දේවල් කරන්න යන්න එපා. ඒ වගේම තමයි දරුවෙක් නිතරම බයෙන් ඉන්නවා නම් මොකක් හරි දෙයකට බය වෙලා නම් ඒ වගේම ළමයෙක්ගේ අසාමාන්‍ය විදිහට තුවාල මොනවා හරි පේන්න තියෙනවා නම් ඒ ළමයා ආරක්ෂාව ඉල්ලලා මොනවා හරි දෙයක් කියන්න ඉඟි කරන්න හදනවා නම් මොනවා හරි දෙයක් කියන්න හදනවා නම් අන්න ඒ වගේ දේවල් නොසලකා හරින්න එපා. අනිවාර්යෙන් මේ ළමයා ගැන හොයලා බලන්න පොඩ්ඩක්. තමන්ගේ දරුවෙක් නොවෙන්න පුළුවන්. ඉතින් කාගේ වුණත් දරුවෙක් නිසා අනිවාර්යෙන්ම ඒක ගැන හොයලා බලන්න පොඩ්ඩක් උනන්දු වෙන්න. ඒ වගේම තමයි මොකක් හරි කවුරු හරි ළමයෙකුට අනතුරක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවා නම් ඒක ඔයාලට පේනවා නම් ඔයාලා ඒක දැක්කේ නෑ වගේ ඉන්න හදන්න එපා. ඉතින් අදාළ අංශ දැනුවත් කරන්න. මොකද මේ අපේ රටේ දරු පරම්පරාව නිසා ඉතින් අපි හැමෝටම ඒ සම්බන්ධව කැක්කුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒක අපි සම්බන්ධව තියෙන වගකීමක් කියලා හිතලා ඔයාලටත් පුළුවන් වැඩ කරන්න. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා ඔයාලා හොඳට මතක තියාගන්න. දරුවගේ විනය හදනවා කියලා ඉවරලා දරුවා බය කරන එක නෙවෙයි කරන්න ඕනේ. දරුවට හරි දේ තේරුම් කරලා දෙන එක තමයි දෙමව්පියෝ විදිහට අපි හැමෝම කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි මම මේ වීඩියෝ එකේ අවසානයේදී ඔයාලට කියනවා දරුවෙකුට පහර දෙන්නම අවශ්‍ය නැහැ දෙයක් තේරුම් කරලා දෙන්න. ආදරය ඒ වගේම මොනවා හරි සීමා තියෙනවා නම් අන්නේ සීමා දාලා නිවැරදි මඟ පෙන්වීමක් යටතේ දරුවව හදාගත්තොත් අන්නේ දරුවව හොඳ සමාජයකට අරන් යන්න අවස්ථාව තියෙනවා දෙමව්පියෝ විදිහට ඔයාලට. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක වටිනවා නම් ඔයාලට පුළුවන් ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි අත්දැකීමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි අපිවත් ෆලෝ කරගෙන යන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා.